සැඩසීත මාරුතේ විලිගත ඇදැතගෙනමා සීන් වැහි කෝඩයේ මුව කමල ආදරින් සිපගතිමි සීරුවෙන් හැඟුම් සොඳුරුයි රැඳුණු නෙතගේ එවන් සැන්දෑ කලේ හිතමා සුරාගෙනගේ ඇයිත ඩැෆඩිල් මලේ හිමවාගේ සුන්දර හස කැන් රඳවා හදේ බඹරකිරියල්ලේ උඩ කොටසේ කපල් එක නම් පොඩක් චේන්ජ් කරන්න ගියා. මේ උඩටම ආවා. ඉතින් උඩටම යකම් වීඩියෝ එකක් ගන්න හම්බුනේ. අන්න දැන් තමයි වීඩියෝ එකක් ගන්න මතක් වුනේ. එන පාරක් ලස්සනයි. හරි ෂෝක් කැලේ මැදින් ආවේ. මෙතන ෂූට් එකට තමයි ආවේ උනාට වහින්න වගේ. අද කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. නැත්නම් මේ වතුරට බහින සීන් එක නම් කලින් දැනන් හිටියේ තේරෙන්නේ නැහැ. දැන් ඇවිල්ලා තියෙන කවුමාරිය මාරි කැපට ගන් ඉන්නේ දැන් ආයෙත් ගන්නත් ඕනේ වතුර දැක්කම නාන්නත් හිටනවා ඒ මදි උඩ හෙල්ලෙන පාරම පාස් කරන් ආවේ අම්මා පුදුම මාරුවෙන් ආවේ එනකන් 100ක් තිබුණෙත් නෑ නදී කැලි කැපෙන රළු රාත්‍රියේ අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ. අපි ආපු පාලම බලන්න. හෙල්ලි ආවේ බොහොම අමාරුවෙන්. මම නම් පාලමේ යන්න. එතෙන් ගිහින් ඔයාලට පෙන්නන්නම් අපි ආවේ කොහොමද කියලා. මේ ඇඳුම ගහගෙන කොහොමද මෙතන ෂූට් කරන්න බෑනේ. පල්ලෙහාට යන්න. මෙතනින් තමයි මෙහාට එන්න තියෙන්නේ. මේ ලස්සනට වතුර පෙන්නට ගොඩාක් යටයි. දැන් මම මේ කල්පනා කරන්නේ ගෙදර යන්නේ කොහොමද කියලා. මොකද මෙතෙන්ට ආවේ බොහොම අමාරුයි.
මේක තමයි දැන් අපි වෙන තැනකට යන්න හදන්නේ. මේක පාලමේ ආපුවාම දියැල්ල තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තට ආවම තමයි මේක හම්බෙන්නේ. මේ මම දැන් ආවේ. හරි ලස්සනයි. මෙතන ලස්සන තැන් ටිකක් තියෙනවා. ලස්සන වැඩ ටිකක් කරගන්න පුළුවන්. ගිහින් බලමු හරියට. අර අතන ඉඳන් ගල් ටිකෙන් පැන තමයි මෙතෙන් දාන්නේ. මාට ලස්සනයි පූල් එකක් වගේ. මෙතන නිල් පාටයි වතර. යට තියෙනවද නැද්ද කියලා නම් මන් දන්නේ නැහැ. දියැලි ගොඩයි පැටව දාලා වගේ. මෙතන කට්ටිය නාන්න එනවද කියලා නම් දන්නේ නැහැ. ඉතින් මම නම් නාලා නැහැ. මම දැන් තමයි මෙතෙන් ආවේ. මේ දැන් කපල් එක නම් අතර රෙඩි කියලා ආරංචියක් ආවා. මේ අන්ත මේ කොහොමද මට ෂූට් ගන්න බෑනේ. එක්ක මම මැරෙනවා නැත්නම් පිටිලා වැටෙනවා. කපල් එකට කලින් මටම ගාරි වෙනවා. අපි චේන්ජ් එකක් දාගෙන ෂූට් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙතන ඉඳන් අපි යනවා. චිටකින් අපිත් එක්ක ෂූට් එකේදී හම්බෙමු.